අපි කොළඹාවනේ. අපේ පුතා ගත්ත ගෙදර ඉන්නේ. ගත්තා අලුත් වාහනයක් ගත්තා. එයා ඉස්සෙල්ලම කළේ කසාද බැඳපු ගමන්ම ගිහිල්ලා අලුත් වාහනයක් ගත්ත එක. අනේ කොච්චර සතුටුයිද? අනික ඉතින් ඔයා ඉල්ලන සල්ලි දෙන්නේ මේක බැංකුවකුත් නෙමෙයිනේ. තේ හදලා තියෙන්නේ. පුතා අම්මනි කනේ කරදර වෙන්නේ. උඹලා දෙන්න බැන්දේ අලුත. ඈ? ගෙදර තියෙන්නේ එක කාමරයයි. අද අම්මත් නෑ. ඉක්මනට එන්න. අම්මා නැද්ද? පුතා අනුස් පුතේ මේ දොර අරින්නකෝ. අම්මා විත්. උඹලා අම්මයි උඹලා ඔක්කොම ඉන්නේ ඒ කාමරේ. කොමුන්දෙන්න සමගේ සැලරි ඉන්ක්‍රිමන්ට් එකට මොකද්ද සර් කරගන්න පුළුවන්? මගේ එක්ස් බොයිෆ්‍රෙන්ඩ් මං එනකම් බලන් ඉන්නවා. එක්ස් බොයිෆ්‍රෙන්ඩ්ගේ බර්ත්ඩේ පාටියට වෙලාවට යන්න බෑ නේද? මේක තමයි මිනිස්සුන්ගේ වැදගත්ම ඉන්ද්‍රිය තියෙන ආසනය පිරිසුදු කරන ප්‍රොඩක්ට් එක. ජීවිතේම පැරි පැරි ආවා ආයම ඔබ පැරවීම වානා. ඇස්තේ වහලා. අද ෆීල් කරන්න. කොහොමද සොෆ්ට්නේ? ෆීල් කරන්න. එක්ස්කියුස් මී සර්. ෆීල් කරන්න. සර්. සුපෙන් සරහිනා වෙලා ගියා මුලාවේ සුරා මෙරේ පවා කලේ මගේ වෙලාවේ. අයිස මේක ලංකාව මේ කියෝයි ඕන එකෙකුට හිතන ඕනෙම මනෝවිකාරයක් දාලා ඇඩ් එකක් කළොත් ඕනේ මල දානයක් විකුණන්න පුළුවන් රටක් මේ. පරාජයක් කියන්නතේ මගේ කතාවේ